Forex මොකක්ද මේ Forex කියන්නේ? ඉතින් ඔයාලා අපේ වීඩියෝස් දැකලා තියෙනවා නම් ඒ වෙලාව අපි ගොඩාක් එක්ස්ප්ලেইন කරලා තියෙනවා Forex trading Forex market එක gold buy වෙනවා gold sell වෙනවා මේවා ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ඔයාලා බලන්න ආවා නම් ඔයාට Forex ගැන ඉගෙන ගන්න basic day ඉඳලා ඔයාට advance වෙනකන් ඉගෙන ගන්න free ඉගෙන ගන්න ආපු කෙනෙක්. ඉතින් Forex market එක කියන්නේ හරි ඉවසීමෙන් වැඩ කරන දෙයක්. ජීවිතයක් නැති කරන්න වගේම ජීවිතේ ඉන්න තැන ඉස්සරහ යන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. right? එතකොට මේක රිස්ක් එක සෑහෙන තියෙනවා. ඉතින් අපි කතා කරමු fully මේ Forex market එක ඇතුළේ අපි survive වෙන්න ඕනේ කොහොමද? මොනවද ඔයාලා දැනගෙන ඉන්න ඕනේ? Forex කියන්නේ මොකද්ද? සම්පූර්ණ මුලින් ඉඳලා instructions ටික මම ඔයාලා දෙන්න. introduction එකේ ඉඳලා අපි දේවල් කතා කරමු. ඊට පස්සේ අපි පොඩ මේ කැලල advance කරගෙන ඉස්සරහට යමු. ඉතින් Forex කියන්නේ මොකක්ද? Forex කියන්නේ foreign exchange එකක්. So foreign exchange එකක් කියන්නේ මොකක්ද මේ foreign exchange එක වෙන්නේ? මේ Forex market එකේ වෙන්නේ මොකක්ද? ඉතින් අපේ තියෙනවා videos 10ක්. මේ videos 10 ඉවර වෙනකම් බලන්න. මේක boring නැතුව අපි හැමදේම simply හැමදේම ඔයාලට කියලා දෙනවා. ඉතින් Forex කියන්නේ එක රටක currency එකක් තවත් රටක currency එකක් සමග exchange වෙන එක. right? පොඩ්ඩක් පැහැදිලි වෙන්නේ නැති හැබැයි මේ definitions එකක්වත් අපිට market එකට ගියාට පස්සේ වැඩක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම නිකන් අර අපි ඉස්කෝලේ යන දවස්වල ඉගෙන ගන්නේ හැඳින්වීම අන්න ඒ වගේ තමයි ඔයාලා දැන් මෙතන ඉගෙන ගත්තේ. ඉතින් අපි දැන් බලමු ඔයාලට මොනවාද ඕනේ මොනවාද මේකට ඉගෙන ගන්න ඕන නම් අත්‍යවශ්‍යම වෙන්නේ කියලා. ඉතින් Forex ගැන දැන් මම ඔයාලට පැහැදිලි කරා වෙන රටක currency එකක් තවත් රටක currency එකක් සමග exchange වෙන එකක් වෙන්නේ. මේකේ අර නිකන් වෙන්නේ උදාහරණයක් මම දාන්නම්. right? අපි ගන්නවා ඩොලර් එකක්. අපි මේ ඩොලර් එක ගන්න ඕන රුපියල් 300ට ගන්න. හරිද? අපිට වැඩක් නෑ අපි මේ ටික මකා ගමු. අපිට මේවා ටික වැඩක් නැද්ද? ඕකේ. අපි ගන්නවා ඩොලර් එකක් රුපියල් 300ට. ඔයා හිතන්නේ දැන් අපි මොකද්ද Forex කියන්නේ? අපි Forex කියන්නේ මේ ඩොලර් එක කියන්නේ එක කරන්සි එකක්. හරිද? එතකොට මේ රුපියල් 300 කියන්නේ මොනවද? LKR. මේක තව කරන්සි එකක්. එතකොට මෙතන වෙන්නේ ඩොලර් එක. right? එක රටක currency එකක් right මෙන්න ඩොලර් කියන්නේ තව රටක currency එකක් රුපියල් කියන්නේ වෙන අපේ රටේ currency එක. එතකොට මේ ඩොලර් එකයි අපේ රටේ currency එක අතර මේ වෙන හුවමාරුවට හරිද සරල example එකක් ගත්තා. දැන් මේ Forex market එකේ කොහොමද අපි profit වෙන්නේ? ඒ කියන්නේ අපි මොකක්ද මේ කරන්නේ? ඔය ප්‍රශ්නේ හරිද? දැන් මේ ඩොලර් එක රුපියල් 300ට තමයි මම ගන්නෙ. මේ ඩොලර් එක රුපියල් 300ට අරගෙන මම ඒක ඩොලර් එකේ අගය වෙනස් වෙනවා. හරිද? ඩොලර් එකේ අගය හිතන්නකෝ වෙනස් වෙනවා කියලා. මේ ඩොලර් එක අපේ ලංකාවේ මුදලෙන් රුපියල් 320ක් වෙනවා. හරිද? රුපියල් 320ක් වෙද්දී රුපියල් 20ක් වැඩි වෙලා තියෙනවනේ. මෙන්න මේ වැඩි වුණ රුපියල් 20ට තමයි ඔයා මේ Forex market එකට ඇවිල්ලා ඔයාගේ ප්‍රතිලාභය වෙන්නේ. පැහැදිලි නැද්ද? ඕකේ. දැන් අපි ඩොලර් එකක් ගන්නවා රුපියල් 300ට. ඊට පස්සේ ඔන්න දැන් අපි Forex market එක ගැන හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔන්න දැන් මම buy කරනවා ඩොලර් එකක්. මම කියනවා ඔයාලට හරි ඕකේ. buy කරන ඩොලර් එකක්. ඔයාලා buy කරනවා රුපියල් 300ට. ඔය රුපියල් 300ට buy කරලා ඉවරලා ඔයා විකුණන්නේ ඔයා ගත්තේ 300ට. හැබැයි ඔයා විකුණන්නේ කීයද? 320ට. ඔයා 320ට විකුණන හින්දා ඔයාට රුපියල් 20ක ලාභයක් තියෙනවා. කීයක්ද? රුපියල් 20ක ලාභයක් තියෙනවා. right මේවා මේ drawings ගැන හිතන්න එපා. මේවා අපි සම්පූර්ණයෙන්ම ඇඳලා කරලා ඔයාලට කියලා දෙන්නේ. මේවා හරි බේසික් දේවල්. මේවා ගැන වැඩි ලොකුවට අපිට කියා ගන්න දෙයක් නැහැ. සරල උදාහරණයක් එක මම පැහැදිලි කරන්නේ. ඉතින් මේක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතන්න. සරල උදාහරණයක්. රුපියල් 300ට අරගෙන රුපියල් 320ට විකුණනවා. එතකොට ඔයාට ඇති වෙන ලාභය තියෙන්නේ. ඒ ලාභය තමයි ඔයාගේ profit එක. ඔයා මේ Forex market එක ඇතුලේ වෙන්නේ ඔන්න ඕක. අපි currency pairs තියෙනවා euro USD. euro එකක මිල කීයද? අපි උදාහරණයකට ගමු. රුපියල් 20යි. යුරෝ එකක මිල රුපියල් 20යි. right? අපි ගන්න රුපියල් 20ට. මේක යම්කිසි මොකක් හෝ හේතුවක් හින්දා රුපියල් 30ක් වෙනවා. අපේ ලාභය කීයක් තියෙනවද? රුපියල් 10ක්. that's it. ඔයාලට තේරුණා? Forex කියන්නේ ඔන්න ඔය වගේ කතන්දරයක්. කියන්නේ ඔයාගේ profit කරන්න ඔන්න ඔය වගේ දේවල්. එතකොට දැන් මේ යුරෝ එක ඔයා කොහොමද දන්නේ 30ට යයි කියලා? ඒක තමයි ඔයාලා මෙතන ඉගෙන ගන්න ඕනේ. ඇනලයිස් කරන්න කියලා අපි කියනවා. ඔයා මේ බර වචන නෙමෙයි හරිද? පොඩි සිම්පල් දේවල් අපි මේ හැමදේම විසඳගමු. පොඩ විසඳගමු. ඉතින් මේ රුපියල් 10ක් අපිට ලාභ වෙනවනේ මෙතන. ඒ ඔයා දැනගෙන තියෙනවා මේක රුපියල් 30ක් වෙනවා කියලා. හැබැයි හදිස්සියේ හරි මේ රුපියල් 30ක් වෙන්නේ නැතුව මේක
18ක් වුණොත් ඔයා කීයක් ලොස් වෙලා තියෙනවද? ඔයා රුපියල් 2ක් ලොස් වෙලා තියෙනවා. හැබැයි ඔයා මේ යන ගමනේ මේ forex market එකේ මේ trading කියන මේ ගමන ඇතුලේ ලොස් නොවී යන්න බෑ. ලොස් එකක් තියෙනවා. හැබැයි මේ ලොස් එක මිනිමයිස් කරගන්න ඕනේ. ලොස් එක මිනිමයිස් කියන්නේ මොකද්ද? නියම වචන ටිකක් අපි එනවා. අපි ඔය ඔක්කොම ටික කතා කරමු. මොකක්ද මේ ලොස් එක මිනිමයිස් කියන්නේ? රයිට්, ලොස් එක අපි රිස්ක් එක අඩුවෙන් ගන්නවා. මොකද මේ වචන ඇහැලේදී අපි රිස්ක් කරන්නේ පොඩි ගාණක්, කැපිටල් එකෙන් 100ට 1යි 2යි. මොකක්ද මේ? මේ කියන්නේ දැන් අපිට කියන්න බෑනේ මට 아무තු බලයක් නැහැනේ. මම කියනවා යූරෝ එක රුපියල් 30ට යනවාමයි. හරිද? මම කියනවා යනවාමයි. මම කියන්න පුළුවන් දෙයක් බෑ, කියන්න බෑ. ඇයි මට බලයක් තියෙනවද මොකක් හරි? මේ හැමදේම අපි ඇනලයිස් කරන්නේ past data. කවුරු හරි ඔයාලට කිව්වොත් මේක මෙහෙම වෙනවා කියලා, ඉතින් ඔයා කියනවා එහෙනම් ඔයා ගාව තියෙන සල්ලි ටික ඔයාට කවුරු හරි කියනවා නම් මේක මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙමයි. මේක මෙහෙම වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුත් එක්ක වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි කවුරු හරි කියනවා නම් මේක මෙහෙම යනවාමයි කියලා එහෙම කියන්න බෑ. මොකද අපි දන්නේ නැහැ ෆියුචර් එකේ මොකක් වෙයිද කියලා. යම් කිසි සිදුවීමක් හින්දා මොනවාරි දෙයක් වෙලා ඉවර වෙලා මේ මාකට් එක අනිත් පැත්තේ යන්න පුළුවන්. එතකොට කවදාවත් අපි 100% win rate එකක්. අලුත් වචන. මොකක්ද මේ win rate කියන්නේ? අපි මේ trading කියන දේ start කරද්දිම අපේ ඇතුලේ තියෙන්න ඕනේ අපි loss එකට full open වෙන්න ඕනේ. හරි. අපි trade හැම එකක්ම profit වෙන්නේ නැහැ. අපිට trade එකක් දෙයක් loss වෙන්න පුළුවන්. ඒ loss වෙන්න ඕනේ කොහොමද? risk management. අපි කියනවා ඒකට money management කියලා. ඉතින් මේ money management එක තියාගන්න ඕනේ. දැන් ඔයාගේ capital එක $300ක් කියලා හිතා ගන්නකො. ඒ $300 ඔයා එක trade එකකට risk කරන්නේ කීයද? $10ක් නම් okay $10යි. එතකොට ඔයා හිතන්න ඔයා $300ක් තියාගෙන ඉන්න ඔයා හරිද? ඔයා risk කරනවා කියලා එක trade එකකට $300ක්ම මේ ගානම risk කරොත් ඔයා හදිස්සියේ හරි මේ trade එක loss වුණොත් හරිද? මේ trade එක loss වුණොත් ඔයා මේකට deposit කරපු සල්ලි ඔක්කොම නැති වෙනවා. ඔයාලට මේකට තියෙනවා risk management plan එකක්. ඉතින් forex කියන්නේ සල්ලි හදන්න පුළුවන් වගේම නැති වෙන්න පුළුවන්, ලේසියෙන්ම නැති වෙන්න පුළුවන් මාර්ගයක්. ඒ නිසා හරියට මේ වීඩියෝස් 10 ඉවරනම් බලන්න. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරාද forex කියන්නේ මොකක්ද? මේ forex වලට අදාළ වෙන background knowledge එක අද අපි ගත්තා. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් මොනවාද ඔයාලා ඉගෙන ගන්න කියලා.